එදා පිරිනවම් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානය කළේ හේතුවක් ඇතිව. බුදුරජාණන් වහන්සේ දැක්ක පින් පුරාගෙන යන පිරිසක් දෙව්ලොව උපදිලා ඉන්නවා. ඒ පිරිසට බුදු කෙනෙක්ම බණ කිව්වොත් රහත් වෙනවා. මාර්ගඵල ලබනවා. බුදු කෙනෙක්ම කියන්න ඕන සියලු දෙනාම රහත් වෙන්න එක වචනයක් කියන්නේ. මගඵල ලබන්න. එකම ධර්ම ඒක වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. ඒ කියන්න ඕන. එතකොට පින් කරගෙන ඉන්න අය එදා දෙව්ලොව ඉපදිලා ඉන්න හැටි, ඒ දෙවිවරු හිතනේ, ඒ දෙවියන්ගේ පින, ඒ දෙවියන්ට අවබෝධ වෙන්න ඕන වචනේ, මාර්ගඵල ලබන හැටි ඔක්කොම පිරිනිවන් මන්ත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ අනාවරණ ඥාණයෙන් දැක්කා, සර්වඥතා ඥාණයෙන් දැක්කා. එදා බුදුරජාණන් වහන්සේ වචනේ අදිෂ්ඨාන කළා ඒ බණපදය. මේ බුද්ධ අධිෂ්ඨානයට අනුව වජිරාසනයේ මත හිඳ බුදුරජාණන් වහන්සේ මොහොතක් මේ ධර්මයේ දේශනා කරනවා. අසංකීය ගණන් දෙවිවරු එදාට මාර්ගඵල ලබනවා. දෙව්ලොව උපන් කෙනෙකුට තව එක chance එකක් දෙනවා මඟඵල ලබන්න. ඒ ධාතු පරිනිර්වාණය. නැත්තම් මේ දෙවියන්ගේ ලෝකයක් ගැන අපි කියන්නේ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නඳුන් උයන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි. ධර්මය අවබෝධ කරන කෙනෙකුට මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා. එදාට මේ දෙවිවරු එදා සතුට වුණා යම් විදියකට අඬා අඬා හරි ධාතුන් වහන්සේලා තියෙනවා කියලා. දැන් ධාතුන් වහන්සේලාත් නැහැ. කිහිවලු කඩාගෙන අඬනවා. ආයේ බුදු කෙනෙක් වෙනුවෙන් වඳින්න පුතන්න දෙයක් නැහැ. අඳුරු යුගයක් එනවා. මව අඳුරන්නේ නැති, පියා අඳුරන්නේ නැති. අවුරුදු 10ට ආයුෂ අඩු වෙලා තිරිසන්නු වගේ වෙනවා. එදාට ලොකු ලෝක විනාශයක් වෙනවා කියන්නේ ලෝකෙන් ලෝකේ රටින් රට ගහ ගන්නවා නෙවෙයි. ඔය ලෝකෙන් ලෝකේ රටින් රට ගහ ගන්න එන වෛරේ අම්මට පුතා ගැන පිහිටනවා. පුතාට අම්මා ගැන පිහිටනවා. මේ ලෝකේ ලොකුම සතුරා විදියට තමන්ගේ ළඟ ඉන්න එක්කෙනා පේනවා. සහෝදර සහෝදරියෝ සතුරු වෙනවා. එදාට දවස් 7ක මුරුගසන් වර්ෂාවක් තියෙනවා. එකිනෙකා කපා කොට මරා ගන්නවා. ස්වල්ප පිරිසක් ඉතුරු වෙලා තමයි ආයේ මේ මනුස්ස වර්ගය පිහි වෙන්නේ. මේ මහ පොළොව ගව් 3ක් වැඩෙන කාලේ ආයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ නැති කාලේ පොළොව ගව් 3ක් වැඩුණාට පස්සේ තමයි බුදු කෙනෙක් ආයේ පහළ වෙන්නේ. පොළොව අඟලක් ඉස්සෙන්නේ අවුරුදු 1000ක් යනවා. අවුරුදු කී කෝටියක් යයිද ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා බුදුබණ පද කියන කාලේ අද කාලේ හැමදාම බණ ඇහෙන කාලේ මේ වගේ සෑයවල් තියෙන කාලේ අපේ හිතට එන රාග දේශ මොහ නිසා අපි අතින් සිද්ධ වෙන අකුසල් දැස බලන්න. එහි විකේ පින්පව් කුසල් අකුසල් කියලා දෙන්න කෙනෙක් නැති කාලයක කොයි තරම්නම් මේ රාගයෙන් විසින් අපි අපේ අතින් පව් කරවයිද? නිරය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ යයි. ඉතින් ඒ නිසා බේරෙන්න දෙන්නතුනේ. ඒ සඳහා මේ බුද්ධ ශාසනයේ බණ ඇහෙන අවසාන කාලයයි. පැල් බැඳගෙන පින් කළාට වරදක් නැහැ. පැල් බැඳගෙන කුසල් කළාට වරදක් නැහැ. ලැබෙන හැම අවස්ථාවකම මේ රුවන්වැලි මහා සෑය වඳින් සසර දුකින් නිදහස් වෙන්න ලැබේවා කියලා. සමහර වෙලාවට මේ පින මෝරලා මේ සෑය දෙබෑ කරගෙන එදා ධාතු පරිනිර්වාණය මතුවෙන ධාතුන් වහන්සේලා සම්බුදු සිරුර ගයාවේ ඇවෙද්දී අපි වඳින ධාතුන් වහන්සේ පිරිනිවන් පාන දවසම සමහර පින්වන්තයෙක්ගේ අවසාන සසරේ අවසාන දවස බවට පත් වෙන්න පුළුවන්. එදාට ඔබත් පිරිනිවෙන්න පුළුවන්. පරණ දේවල් අමතක කරන්න. පරණ කුණු කන්දල් හිතන්න එපා. කාටත් වැරදෙනවා, කාගේ ජීවිතේත් අඩුපාඩු තියෙනවා. සංසාරේ යනකොට අපි අතින් වෙච්ච දේවල් තමයි ඕවා. ආයමත් වෙනවා සංසාරේ අපි අතින් වෙච්ච වැරදි. ඒ වුණාට මේ ඡායවල් වැඳ බුදුබණ පද අහ පින් කර කර මේ යන ගමන අපිට මේ ජීවිතේ විතරයි අවසාන. ඒකයි ලෙඩ වෙලා ඉද්දි මාරාන්තික ලෙඩ වලට ලක් වෙලා ඉඳිද්දි නොයෙක් කරදර ප්‍රශ්න තියෙද්දි මේ පින්කමත් එක්ක එකතු වෙලා ඉන්න පින්වන්තයෝ ඉන්නවා. බොහෝ දුර බැහැර ඉඳලා ආපු පින්වන්තයෝ ඉන්නවා. ඔබට පාඩු නැහැ. පාඩු නැහැ. අද මේ උතුම් රන්වැලි මහා සෑය මළුවේ මේ ධර්මය අහන මේ හිත පහදවා ගන්න සාදු නැත දෙන පින බලන්න යම් දවසක ඔබට සැපේ ඇති කරනකොට එදාට ආපස්සට බලන්න පුළුවන් නම් මේ සෑය මළුවේ සාදුකාර දුන්න පින
ඔබට කොච්චර සැපයක් විමුක්තියක් උදව් කරයිද කියලා. පින්වතුනි, ඒ නිසා මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ඒ කාලේ මිනිසුන්ට ධාතුන් වහන්සේලා වඩම්මනකට කියන වචනේ පවා මංගල වචන වුණා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මේ වචන අපේ ජීවිතේ මංගල වචන කරගන්න. තුනුරුවන් වඳින ගාථා මංගල ගාථා කරගන්න. පිරිස් සජ්ජායනා කරන්න. යක්කු ප්‍රේත එලවන්න මෙතෙන් එන්න එපා පින්වතුනි. ඒ යක්කුත් හිටපු දෙයි. ඒ පෙරේතයොත් හිටපු දෙයි. ඒ අමනුෂ්‍යයොත් හිටපු දෙයි. උම්මුත් ගෙන්නගෙන ඇවිල්ලා පින් කරවන්න. මේ පින මටත් මගේ ඇඟේ ඉන්න යකාටත් අනුමෝදන් කරලා අපි දෙන්නම සුවපත් වේවා කියලා හිතන්න. ඒ යක්කුන්ගේ ගිනි නෙවෙයි. උම්මුත් සංසාරේ අතරමං වෙලා ඔය ආදරයකින් බැඳලා ඉන්නේ. ඔය ප්‍රේමයකින් බැඳලා ඉන්නේ. ඔය උරුමයකින් ඔයාලා ගැඟේ ඉන්නේ. රුවන්වැලි මහා සෑයක් බුදු කෙනෙක් අදිස්ථාන කළේ යක්කු එලවන්න නෙවෙයි. ඒකට විද්දු ඉන්නවා. ඒකට විද්දු ගාවට යන්න. දේවාල වැඩ මෙතනින් කරගන්න එපා. මෙතන තියෙන විමුක්තියක් හොයන්න. ඔයාලම කලින් ජීවිතේ දරුවෝ නිසා තිත්ත වෙලා මේ සෑයේ පතලා තිනවා දරුවෝ එපා කියලා. උඹලම දැන් ඇවිල්ලා දරුවෝ පතනවා. උඹලට පෙනෙන්නේ නැති උනාට දෙවිවරු hina වෙනවා. එක ජීවිතයක වුණ කියන එක ජීවිතයක එපා කියනවා. මේ සෑයේ පතනවා නම් පතන උත්තරීතර ප්‍රාර්ථනාව මම සසර දුකින් නිදහස් වේවා කියන. මේ බණපද තේරෙන යම්කිසි පිනැත්තෙක් නුවණැත්තෙක් මෙතන සිටිත් නම් අදින් පස්සේ මේ සෑ මළුවේ එකම එක ප්‍රාර්ථනාවක් විතරම කරන්න, මට සසර දුකින් නිදහස් වෙන්න ලැබේවා. ඒතකොට ඔයාලගේ තියෙන හැම ප්‍රශ්නයක්ම එදාට විසඳෙනවා. නැත්තම් මේ ප්‍රශ්නය මේ ජීවිතේ විසඳුණාට ඊළඟ ජීවිතය ආපහු එනවා. එදාට සෑයක් නැහැ. එදාට පිටක් නැහැ. ඉතින් ඒ නිසා ඊළඟට අපි බෞද්ධ කියලා අපි මහ ලොකුවට කතා කළාට ඔබම බලන්න අපි පන්සිල් පද පහවත් රකින්නවද කියලා. ඒ නිසා අමාරුවෙන් හරි මහන්සි ගන්න පන්සිල් පද පහ රකින්න. කැඩෙන්න සමාදම් වෙන්න. කවදා හරි මං සීල් රකින්නවා කියලා හිතන්න. දුකින් ඉන්න එපා. උත්සාහ කරන්න. බණපද අහන්න. විහිළු තාලු ඕපදූප නැතුව හිත සංසිඳෙන, තුනුරුවන් ගැන පැහැදීම ඇති වෙන, සසර බය තේරෙන, සසරින් එතර වෙන්න හිතෙන, පන්සිල් රකින්න හිතෙන බණපද අහන්න. ඒක ඔයාලගේ ජීවිතයට ආශිර්වාද. ඔයාලට බුදුරජාණන් ඔයාලගේ ජීවිතේ පුරාම වඳින්න බුදුරජාණන් වහන්සේ රම්මැලිස්තයි වැඩ සිටිනවා. ඒක ලෝකේ වෙන කාටවත් නැති අවස්ථාවක්. ඒ නිසා පින්වතුනි, අද උතුම් රංගමැලි මහා සෑරජාණන් වහන්සේ පහන් සිතින් අපි වන්දනා කරපු පින ඒකාන්තෙන් සසර දුකින් නිදහස් වෙන්න හේතු වාසනාම වේවා.